ආත්ම භාවයේ තුල හිතලා තියෙනවද නේ මම දැන් නිවන් දකින්න පටන් ගන්න ඕන කියලා? කවදාවත් හිතලා තියෙනවද මම මේ පාරමිතා පුරන්න පටන් ගන්න ඕන කියලා? පින්නතුනේ අකුසල් නොකර ඉන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. ඔක දැන් හම්බෙලා තියෙනවනේ. ඇයි එහෙනම් නොකර ඉන්න බැරි? කුසල් විතරක් සිද්ධ කරන්න පුළුවන් ආත්මය මොකක්ද? කුසල් විතරක් කරන්න. ආයේ මේ අවස්ථාව එන්නේ නැහැ. මෙතන කිසි කෙනෙක් ඉන්නවද අවුරුදු 7-800ක් ජීවත් වෙන්න? මම අවුරුදු 60-70ක් නේ ඉන්නේ. බණ කියනකොට මම මැරෙන්න පුළුවන්, අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. මේ එහෙම ජීවිතේ. මේ අටකටු ගොඩක් තියෙනවා. ඕකේ මස් ටිකක් තියෙනවනේ. ඒක වැක්කිරනවට හැම වැටිලා තියෙනවා. මේ කරජකයක්, මේ මාංශකයක් නඩත්තු කරන්නේ 90ක් රෝග, 90ක් ව්‍යාධි. මේ පණුකුල 80කට ගුහාවක් ශරීරයක් වෙච්ච මේ මස් ගොඩක් නඩත්තු කරන්න නෙමෙයි හැම එකක්ම කරන්නේ. වෙන මොකේද? එනිසා මේ සියලු දෙනාම හොද්දට මතක තියාගන්න. සංසාරේ පුදුම විදිහට පින් කරලා ඇති. මේ වගේ අවස්ථාවක් ලබා ගන්න. ඒ නිසා කවදාවත් අද ඉඳන් එකදු අකුසලයක් පස් සිද්ධ කරගන්න එපා. මේ සංසාරෙම සැපවත් වෙන්න අද ඉඳන් පින්නතුනේ නිවන් දකින්න යන ගමනේ පින් කුසල් විතරක් එක්කව කරගන්න.